හැමෝටම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා හෝමින් ටු ලෑන්ඩ් YouTube channel එකට. අද මගේ පළවෙනි වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ කොහොමද ඔයගොල්ලෝ රුමේනියාව වලට ස්ටුඩන්ට් වීසා වලින් එන්නේ කියලා. රුමේනියාව කියන්නේ යුරෝපයේ තියෙන ලස්සන රටක්. ඉහළ තත්ත්වයේ උපාධි පාඨමාලා අඩු ජීවන වියදම් සහ ගුණාත්මක අධ්‍යාපන නිසා බොහෝ දෙනා අද වන විට රුමේනියාව වලට අධ්‍යාපනයට එනවා. ස්ටුඩන්ට් වීසා එකක් ගන්න මාර්ග කිහිපයක්ම තියෙනවා. එකක් තමයි රුමේනියන් ස්කෝලර්ෂිප් එකක් කරා එන එක. ඒ කියන්නේ රුමේනියාවේ නොමිලේ ඉගෙන ගන්න ලැබෙන වටිනා අවස්ථාවක්. හැම අවුරුද්දකම අයදුම්පත් විවෘත වෙනවා වගේම මේකෙන් undergraduate masters and PhD පාඨමාලා සඳහා ඔයාලගේ ටියුෂන් ෆී එක, accommodation එක, ඒ වගේම living expenses ආවරණය වෙනවා. ඉගෙනීම සිද්ධ වෙන්නේ රුමේනියන් භාෂාවෙන් නිසා මුලින්ම ඔයාලට වසරක භාෂා පාඨමාලාවක් හදාරන්න වෙනවා. ඒකත් මේ ස්කෝලර්ෂිප් එකටම ඇතුළත්. ඇප්ලයි කරන්න තියෙන්නේ රුමේනියන් එම්බසි එක හරහා. ඒ වගේම අනිත් ක්‍රමය තමයි යුනිවර්සිටි එකට ඩිරෙක්ට් ඇප්ලයි කරන එක. ඔයාලට තියෙන්නේ කැමති යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගෙන ඒ යුනිවර්සිටි එකට ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික ඩිරෙක්ට් ඇප්ලයි කරලා ඔෆර් ලෙටර් එකක් ගන්න එක. ඒ ඔෆර් ලෙටර් එකෙන් එම්බසි එකට වීසා ඇප්ලයි කරලා ඔයාට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ස්ටුඩන්ට් වීසා හරහා රුමේනියාවට එන්න පුළුවන්. ඒ වගේම අනිත් ක්‍රමය තමයි අර්ජන්ට් කෙනෙක් හරහා රුමේනියාවට එන එක. ඔයා අර්ජන්ට් කෙනෙක් හරහා රුමේනියාවට එන්න හිතනවා නම් ඒක විශ්වාසවන්ත වගේම හොඳ අර්ජන්ට් කෙනෙක් තෝරගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මගේ හෝම් ඉන් ටූලෑන්ඩ් YouTube channel එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ රුමේනියාවට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන විදිය, කොහොමද යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගන්නේ, ඒ වගේම මොනවද ඔයාලට හදාරන්න තියෙන පාඨමාලා, ඔෆර් ලෙටර් එකක් ගන්න කොහොමද, ඒ වගේම වීසා ඇප්ලයි කරන්නේ කොහොමද, මේ කියන හැම එකක්ම ස්ටුඩන්ට් වීසා සම්බන්ධයෙන් මම ඔයාලට ඉස්සරහට වීඩියෝ හරහා අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලත් රුමේනියා එන්න ප්ලෑන් කරනවා නම් මගේ channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න. එහෙනම් ඉස්සරහට වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. bye bye.